ආයිබෝන් ඔයගලන් හැමෝටම ඔයගලන් හැමෝම ඉගෙන හිටනවා. ඔනිතින් අද ඔයගලන්ට අරගෙන හදන නව ශ්‍රී ලංකේ සිද්ධ වෙන වෙනස්ම වැඩක් ගැන. ඉතින් ඒ තමයි සින්දු හතරට ආදරය. ඉතින් අපි ගිහින් බලමු මොකක්ද ඒ කියන්නේ. මම දැන් මෙච්චරලා එදී නම් බලන්නේ. හැබැයි ඒ දර්ශනයට වැඩිය හරිම ලස්සනයි. මෙතන නම් බලන්න. සුබතාවක් විදියට ප්ලෑන් කරන්නේ ඉතින් ගැන කියන කතා කියන්නේ. අතන මේ ටෙලිෆෝන් සිස්ටම් හරි අඳුනේ. මම හිතන්නේ දෙකක් නැත්නම් ඔන්ලයින් තියෙන්නේ. මේ ටෙලිෆෝන් සිස්ටම් කිව්වහම මට මතක් වෙනවා කරුවයියට. කරුවයියට මේක ලියන්න හේතු තිබුණා. itu masalah, dia sudah dalam lihat kan? Fisika. Ya pasti sampai tu, misalnya di kapal lah, apa tu satellite lah, betul tak? Ni wah kita kalau kita lah, apa ni kita, apa ni dia, mana, dan tu mereka ni. Kalau kita sama dengan apa lain mana lah, itu pun dia ni, ada mana behat. Ya ini kok beda. Insulator, kalau lekor dia kita telefon parai kanan ini suruhan sampai kan, itu wire kita. Jadi kalau ini, kita boleh ikat ke ini berkilah, ini nurse dia, Allah. Kami sampai ke ini, apabila kita kopi kita, kopi sampai ke nurse dia mana? Nama nama, lain pun lalu semua tidak. Jadi itu pun, udah itu pun, biasanya nanti kita yang kita ini kan, kopi kita jadi nol. Kita tahu dengan penguat di market, mungkin itu masalah pesan itu ini. Saya perlu kehayalan. Maka juga nanti yang kelima itu muhab kata. Nanti prema yang kita ini lalu subhanallah ke malaki ini koi awasथा apa? Agar home patangan pulang bukan kita. Jadi yang dari ini ada ini. Agar dunia kita ni ada dunia yang ada. Ini makna mereka yang ada apa dia malah kalau dia ada. Agar ini sama seperti magi agar dari mana? Itu dari mana? Aduh dia apa? Hello, it's me. Hindu. එතකොට මට ඒකේ එක තැනකට කීප දැනකම තියෙනවා I must have called 1,000 times කියලා. එතකොට මට හිතෙන්නේ මිල්ටන් පෙරේරා නම් දෙතුන් වතාවයි කෝල් කරලා තියෙන්නේ කියලා. මේ ඇතර දහස් වතාවක් කතා කරලා තියෙනවා. Dia pun wacana nak keluar, mana wacana dia buat dia. Memang kita kali ini, kita kali
මේ නීති ගැන ඔබට තියෙන අදහස් විමසන්න කැමතියි. කියන්නේ ඒ සම්බන්ධ වේ විරහව ගැන කියන ගීතයක් කියලා. දැන් මෙතන කිව්වොත් සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ බැන්නා. ඒ කියන්නේ ඇත්තටම තමන්ගේ ආදරයට සීමාමායින් නැහැ. ඒ තරමට එයාගේ ගෑනු ළමයට ආදරය කරලා තියෙනවා. හැබැයි අනිත් පැත්තට එයාගේ ගෑනු ළමයාත් එයාට ආදරය කරලා තියෙනවා. ඒකනේ කියන්නේ සීමාවක් මායිමක් නැතයි කි. ලියන්න අසංකත ලියන්න කියලා කිව්වහම අසංක දෙස්ස මට මුලින් අසංක දෙකේ පොඩි අමරදේව මහත්තයාගේ කියපු ගීත. දැන් එතකොට මම හිතන්න ඕනේ මම මේ කාටද ලියන්නේ. අමරදේව මහත්තයාට නෙමෙයි. මේ ලියන්නේ අලුත් කෙනෙකුට. නමුත් මෙයාගේ හඬේ තියෙන්නේ අර අමරදේව මහත්තයාගේ හඬේ තිබුණු ඒ ප්‍රතිරූපය. ඒ හඬ නෙමෙයි ඒක යන්නේ හරි අමාරුයි. ඒ රූපය ස්වරූපය තියෙනවා. මම මේ ස්වරූපයට ගැලපෙන්න මේ ගීත රචනා කරන්න ඕනේ. විරහව මායින් කරන තමයි ගොඩාක් අය සින්දු ලියලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ප්‍රේමය කියන විෂයක් ලෝකෙ නැති වුණා අලුයන් සින්දුවනේ. මොකද සින්දුවක් වෙනවා. ඒ තරමට ප්‍රේමීය පැතිරෙන මේ මානව ජීවිතේ අපි අමුවන ප්‍රේමය පරිවර්තන කරන දේ බලන්නේ. මම කියනවා මොකටද මොකද දැනගන්න තිබුණා. ඉතින් බලන්න කියන්නේ කියන්නේ වැඩි කරන ප්‍රශ්න බොහෝ කාලයක් නාස්ලන්තේ නම් බලන්න තිබෙනවා. මේ සින්දුව කියන කලින් මට ඇත්තටම මේ ආපු ගමන් මට හිතන්නේ කාංචනා කියනවා පොත් බදාගෙන අඬපු කතාව. ඒක මම හිතන්නේ අපේ කාලේ කොට්ට බදාගෙන අඬ තියෙනවා නවදාන වෙනවා මම ලෝකෙ ඉන්න තියෙනවා. ඉතින් ඒ කියන එක්ස්පීරියන්ස් එක ගත්තම අපිට ඒක යටි අල්ලන්නත් නැහැ තමයි දෙන්නේ නැහැ. ඇත්තටම මේ පොත් බදාගෙන අඬනකොට මේ සෙන්ටරල් යවලෙන් කියන මට හරි ලොකු සැකයක් තියෙනවා. නැති කියන්නේ ආදරේ හරි ගොඩනැගි ආදරේ ගොඩනැගි. ඒක ගොඩනැග නෝ දාත ආදරේ ඉවරයි. මගේ ආදරේ නම් ගොඩනැගි. ඒක ගොඩනැග ඉන්නම ඕනේ. වයසට ගිහිල්ලා අවුරුදු 60 කියන කාලේ ඒක ගොඩනැග තමයි. ඒක පඬිත වෙන්න බෑ. මේ ගොඩනැග ආදරේ සහ ආදරේ ගොඩනැග බවට දෙකක් තියෙනවා. ආදරේ ගොඩනැග බව හිතන්නේ වහපොන්නේ වහදීලා බෙල්ලලාගෙන කෝච්චියට තනගෙන මේ ඔක්කොම කරන්නේ ආදරේ බොළඳ බව හින්දා. ඒ බොළඳ ආදරේ කියන්නේ දැන් මේක තනිකර තියෙන බොළඳ වචන ටික. අදුරු තුනේ ප්‍රේමය ඔබ තමයි මගේ ගුරුවරිය. මගේ ප්‍රේමයේ ගුරුවරිය.
එච්.ආර්. ජෝතිපාල කියලා කියන්නේ එක වෙනම කතාසරින් සාගරේ වගේ කතා තියෙනවා වරුගන්න කතා කරන්නේ. ඉතින් මේ සිංහලෙන් කියනකොට මම කැමති ඉවරට අදහසක් අරගෙන එන්න. මොකද හැම ප්‍රසංගයක විතර මధుර සංගාරිතර විධානගේ ඉන්දෝනීසියා නායක ඉදිරිපත් කරන තුනක් බලනවා ජෝතිපාලගේ කීපයක් අහන්න. ඊට පස්සේ අපි අනිත් පැත්තට කරනවා නන්දන බින්දන යනවා. ඊට පස්සේ අපේ කාර්යයේදී සමානතා උල්ලේඛ කරනවා මනෝහරි ප්‍රසංගේ මේ හැම එකකම ජෝති මලක් ජෝති ගීත එන්න ගත්තා. ඒක තමයි බැලුම සංගීතයේ අපේ සංගීත ක්ෂේත්‍රයේ මොකද එයා තමයි අර හින්දි ගීතවලට කොටි ගීතවලට සංගීත නිර්මාණය කරලා අර මලකස් අපේ දුවලේකට මේ හැම එකම गीत निर्माण करे ये जीवन में इस जीवन का यही है यही है यही है ये जीवन में इस गाय करके लगा तो मुझे तो क्या करेंगे अभी किसी है अदावसार ආදරේ කරුණාව දයාව පතුරවන්නේ කොහොමද? ඉතින් අපි ඒ හින්දාම තමයි ආදරේ ගැන කතා කරන්නේ. ආදරණීයන් දෙන්නෙක්ම මෙතන තෝරාගත්තේ. ඒ වගේ මේ වැඩේ නිර්මාණය. I think මනිත් එක්ක නම් වජිරයි. කොහොමද? සතුටුයි. මගේ මේ වැඩේ ඉවර වුණා. මාරු වැඩක් ලස්සන වැඩක්. මේ වැඩේ කරගෙන යන අතරතුර මටත් හිතන අපි මේ ඉන්නේ මේ ලොකේෂන් එක මේ බෙයා හවුස් එකක් කියලා. ඒක ලස්සන වැඩේ නාලි. ඒක අපිට පොඩ්ඩක් කියන්නකෝ මේක කොහොමද ඉස්සරහට කන්ටිනියු වෙන්නේ? මෙහෙමයි මම හිතන්නේ මේක රිෆ්ලෙක්ෂන් ස්ටුඩියෝ කියන්නේ ප්‍රභාත් රෝහිත අයියලා වගේ අපි ඉන්නත් ඉන්නවා මම හිතන්නේ මේක කලාවක් අපි මේ කරන්නේ උන්ට උනා අලුත් වැඩක් කරන්න. ඉතින් මේ වැඩක් කරන්න ඔය අපි නිකන් කතා බහ කරගෙන ඉන්නකොට අර එකපාරට අසුවිච්ච අදහසක් තමයි සෙල්ලු හතර ගාදරේ කියන්නේ. ඒක මම ප්‍රභාත් එක්ක වහම ප්‍රභාත්ගේ ටීම්වත් එක්ක කතා කරලා ආව අදහසක් මේක ඇත්තම. ඊට පස්සේ අපි කට්ටිය කවුලා පොඩියට දේවල් සංවිධානය කළා. ඊට පස්සේ අපි මේ ප්ලේස් එකක් කිව්වා. ඊට පස්සේ පිළ අපිට කිව්වා ප්‍රතිපක්ෂයක් නෙමෙයි ප්ලේස් එක. මොකද ෆස්ට් එක අපිට ලින්ක් කරගන්න ඕන මොකද පිටච්චයක් ගහුවොත් ඒක. වෙන සයිඩ් ඊට තමයි ඔය සින්දු හතර ගාදරේ එහෙම ආවේ. මේ ඉතින් ඇත්තටම හරි සතුටුයි. අර ලංකාවේ කවි 10ක් ඒ හැංගීම නැති වෙලා අනිතින් මේකෙන් ආයෙත් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කවිදායක විදායකයම ඒ රහටම අද අපේ ආලින්දේ තරංග කොහොමද සුපයයි. ඉතින් මේක රීසනබල් ප්‍රයිස් එකකට දුන්නේ මම කියන්නේ $25ක් වගේ. ඒක මේ කෑම ඉස්සරහට විස්තරේ කියන්න කොහොමත්ම සුපයයි. අයිහම් මේ කෑම කියන එක කම්පල්සරි නෑ. ඕනනම් ගන්න පුළුවන්. නැත්නම් වැඩි ෆ්‍රී. හරි. කෑම ගත්තොත් කෑම වලට විතරයි ප්‍රයිස්. හරි. ඉතින් එනවා නෝස්පාක්යන් කෑම වලට ප්‍රභාත් අයියාගේ තමයි ඒ රිෆ්ලෙක්ෂන් ස්ටුඩියෝ එකේ. ඉතින් අයියාගේ තමයි අදහස. ඉතින් අයියා කියන්නේ ඒ නියම දෙයක් නෑ. ඩිසයින් කරනවා මේ රිෆ්ලෙක්ෂන් ස්ටුඩියෝස් කියන්නේ මගේ එකක් නෙමෙයි. අපේ පුරුෂ පිරිසක් ඉන්නවා. සහ ඒ වටා තව විශාල පුරුෂ පිරිසක් ඉන්නවා.
ඉතින් මේක අදහසක් ගත්තොත් කියනවා නම් මේ අපේ ළඟදී තිබ්බ ප්‍රොජෙක්ට් එකක් ඉතින් අපි ප්ලෑන් කරා ඊළඟ අවුරුදු සහය අයිවි වසරේ මොනවද කරන්න කියලා. ඉතින් මේ අදහස ආවේ කියනකොට ඉතින් මේකට වජිරත් සහායක දුන්නා අපිට. එයා තමයි මේ නමක් යෝජනා කරේ. ඉතින් අපිට ඕනේ අතීතයේ අවදි කරන්න, ඒ වගේම මෙහි ඉන්න කට්ටියට අවස්ථාවක් දෙන්න. ඒකට කට්ටියට පොඩ්ඩක් සහැල්ලුවෙන් ඇවිල්ලා යමක් කතා කරලා පොඩි නෙට්වර්ක් එකක් තියෙනවා. දැන් මේක ඉවරලා කට්ටිය ඉන්න හැමදැනම කතා කරලා ඒ වගේ අලුත් වැඩක්. ඉතින් මේක පොඩියට පටන් ගන්න අපි ඉතින් අර ඉස්සලා ඉරේෂ් කිව්වා වගේ අපි මේක channels වලට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේක YouTube මේ ඩිෆරන්ට් ස්ටුඩියෝ channel එකේ බලන්න පුළුවන්. ඉතින් මගේ කියන්න පොඩි ප්‍රමාණයක් ඔන්න ඉතින් අයියලාගේ YouTube channel එක ඔයගලන්ගේ full event එකම බලන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි හිතුවටත් වඩා මම හිතන අයියලා හිතුවටත් වඩා ගොඩක් සාර්ථක බලන් හිටපු අපිට කියන්න පුළුවන් මේක ගොඩක් සාර්ථක event එකක් කියලා. ඉතින් බොහොමත් ප්‍රසිද්ධයි. මේ වගේ වැඩක් අපිට කරන්න. ආයිබෝන්. මම හිතන මේ සින්දු හතර කාතරේ කියන ප්‍රෝග්‍රෑම් එක මේක මාරම් ප්‍රෝග්‍රෑම් එකක්. මේක ගොඩක් අයට කනෙක්ට් වෙන්න තියෙන අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ස්පෙෂලි අසංකයිලා එතකොට තේනන්දයිලා වජ්‍ය වෙලා කියන එක කියලා මේ තමයි මම හැමෝටම සුපපත්නවා. ඒකට අමතරව ඔයගොල්ලෝ ඔක්කොන්ට ශ්‍රී ලංකාවේ හැමෝටම ආරාධනා කරනවා මේ වගේ ඒකලා මේගොල්ලන්ට ෆුල් සපෝට් එකක් දෙන්න. ඊළඟ අපි කට්ටියම එකතු වෙලා ඔක්කොම යමු කියන එක තමයි මගේ අදහස. මේ ඉවෙන්ට් එක සින්දු හතරක ආදරේ. ඇත්තටම සින්දු හතරක් කියපුවාම අපිට හිතනවා දැන් අපි ඉන්නේ ගැඹුරනේ සින්දු හතරක් අහන්න මෙච්චර දුර එන්න ඕනේ. සින්දු හතරට මොනවද කියන්න තියෙන අපේ සින්දු හතර. ඒ වුණාට මෙතන ඇවිල්ලා බලපුවාම සින්දු හතරට පැය 4කට වඩා දෙයක් අපිට යන්න පුළුවන්. ඊළඟ අපිට දැනුනේ අද දෙකේදී. මොකද සින්දුවක් ඉතිහාස ඊළඟට ඒක බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද? ඒ වගේ ගොඩාක් අපි සාකච්ඡා කරන්න ලස්සන අවස්ථාවක් වුණා. ඒ වගේම සින්දුවකදී අපේ ප්‍රියනන්දත් එක්ක ගොඩක් වෙලාවට කතා කරලා දින සමහරක් වෙලාවට සින්දුවේ තේරුම හරියට. එයා හරියට තේරුම කියන්නේ නැහැ. මොකද එක එක්කෙනාගේ තේරුම එක එක්කෙනාට තම තමන්ගේ අත්දැකීම් තම තමන්ගේ අතීතය තමන්ගේ ජීවිතේ අදාළව මේ සින්දුව තමයි එකට දාගන්න. ඒක හරියට තමයි ඔයාලට මතකද රංගි අර අපි මුවන් පැලස රේඩියෝ එකේ ඇහුවානේ. මුවන් පැලස රේඩියෝ එකේ අහලා ඊට පස්සේ ටීවී එකේ ෆිල්ම් එක බලපුවා මේක වෙන එකක්. මොකද අපි රේඩියෝ එකේ අහලා මොකද අපේ තිබුණේ හදිරා. ඒ මොමන්ට් එකේ වෙන එකක් අපේ ඔළුවේ තිබුණා. මේ ෆිල්ම් එක අපේ නැති වුණා. අන්න ඒ වගේ ෆිල්ම් සින්දුවක උනත් තේරුම ගන්නකොට එක එක්කෙනාට ආවේනික තේරුම් තියෙනවා. ඉතින් මේ අපි සම්පූර්ණ තේරුම් ගන්න මෙතෙන්දී අපි දැක්කා මේ කෙනා එක එක්කෙනාට ආවේනික තම තමන්ගේ එක්ස්පීරියන්ස් ලස්සනට ෂෙයා කරා. ඒක නියම ප්‍රෝග්‍රෑම් එකක්. මේක මෙතෙන්දී සම්දායකයෙක් වුණා මාසික සැරයක් අපි කරමු කියලා. මාසික සැරයක් පුළුවන් මමත් එන්න හැමදාම මේකට. ඒ අනිත් එක මෙතන හිටපු ඔඩියන්ස් එකක් හරිම තෝ. ඒ වගේ හොඳ ඒ ෆ්‍රීකවන්සි කියන අය. ඉතින් ඒ වගේ දෙයක සම්බන්ධ වෙන සන්තෝෂයි ආඩම්බරයි. ඊට පස්සේ මොන හරි එකක් තියෙනකොට නම් මම කැමති ඒ වගේ එකට ෆයිනෑන්ෂල් ස්පොන්සර් කරන්න සපෝට් එකක් දෙන්න. ඒ වගේම පාර්ටිසිපන්ට් කෙනෙක් හැටියට එන්න මම කැමති. මාත් ඔය වයිස් ඉදිරියට එයාත් එන්ජොයි කළා. අපි හැම වෙලේම ඒකට උදව් කරන්න ඉන්න කැමති මොඩලාව. එහෙමයි. අද මොකද ඉවෙන්ට් එකකට ආවා. සින්දු හතර ආදරය අලුත් වැඩක් නවසීලන්ත වෙච්ච ප්‍රියානන්ද අපේ ප්‍රවීණ සංගීතඥයා ලංකාවේ අනිත් වෙලා හොඳ වැඩක්. ඒකටම ලස්සන වැඩක්. මම කියන්නේ දුරාවන් නවසීලන්තේ මේ වගේ වැඩ වෙන්න ඕනේ. මේකේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් හැදෙන්න ඕනේ. මේ ප්‍රවීණයන්ට අපේ අලුතෙන් එන ප්‍රමෝටම මේකේ හැදෙන්න ඕනේ තැනක්. ඒකේ මම හිතන්නේ මේක තමයි උදාහරණයක්. මොකද දෙයක් හොඳ දෙයක් කරේ අපිට පුළුවන් විදිහට අපි සාරායි වෙනවා කියලා. ඉතින් මම කියන්නේ අනිත් පැත්තට අපි නවසීලන්තේ මේ ඉන්ඩස්ට්‍රියක් හදලා අපේ තමට අපේ අයට තනක් දෙන්න. ඒක තමයි අපේ ඉන්නේ. සිංගක් යනවා, සිංගක් අහනවා, කුටියක් ගහනවා, නටනවා. ඕන විතර කළා ඒ වාදනය වෙන යන්ත්‍රය ඔක්කොම නිදා ගන්නවනේ. ඔය අපි විනාඩකට යනවා. එහෙම නෙමෙයි. දැන් මේ වගේ එකක් වෙන සිංගක් ගන්නේ මොකක්ද මේකේ සිංගක් කියන්නේ මොකක්ද කියන එක අත්දැකීම් අපිට තේරෙන්නේ. එතකොට අපි
ඒ සිද්ධිය ටිකක් රහක් විඳගෙන අහන්න පුළුවන් දෙයක් කියලා. දැන් ඇත්තටම මේ ගියපු සිද්ධිය ටික දැන් මම ගිහිල්ලා මම නම් අර්ථයක් ඇතුව මම මේ සිද්ධිය අහනවා කියලා මේක අහනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ඉවෙන්ට් එක ඉවර වෙන්නේ. ඉතින් මම වගේම ඔයගොල්ලෝ මේ vlog එක බලලා මේක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ ඉවෙන්ට් එක කලින් කිව්වා වගේ මේගොල්ලන් මාසික කතා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් try කරනවා මමත් මේකට හැමදාම වගේ මාසික කතා එන්න මගේ කාල වේලාවත් එක්ක. ඉතින් එහෙනම් අදට මේ vlog එක මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන් හැමෝටම like කරන්න. ඉතින් මම තාමත් මගේ channel එක subscribe කරලා subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න, වීඩියෝ එකට කැමති නම් share කරන්න. ඉතින් අදට ගිහින් එන්න. ඔයගොල්ලන්